2019 පේපර් එකේ දෙවෙනි පත්‍රයේ පාර්ට් A වල හතරවෙනි ගාන සාකච්ඡා කරන්න යන්නේ. ගාන තියෙනවා අරේ ඒකක x වූ a නම් අර්ධ වෘත්තයකින්ද අර්ධ වෘත්තය සමග ඒක කේන්ද්‍රීය වූ සහ කේන්ද්‍රීය කෝණය 60ක් වූ b නම් කේන්ද්‍රික ඛණ්ඩයකින්ද සෑදුණු ආස්තරයක් රූපයේ දැක්වේ. a වර්ගඵලය සහ b වර්ගඵලය සමාන වේ නම් x මගින් x වර්ග ඍණ 4x ඍණ 8 සමාන බිඳුව වර්ග සමීකරණය තෘප්ත කරන බව පෙන්වනවා. x ට ගත හැකි එකම එක අගයක් පමණක් බව හේතු සහිතව පෙන්වන්න. හරි ඉස්සලම රූපය ගන්නවා. රූපේ තියෙනවා මේ අර්ධ වෘත්තය මෙයා එළු ඊට පස්සේ කෝණය 60ක් වෙච්ච කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා. මෙතන කෝණය 60යි. මේ චූටි දුර 4යි කියනවා ඒකක. මෙයා ඒකක x ලු. ඊළඟට මෙයා b ලු. මෙතන කෝණය 180යි. a කියන එක්කෙනාගේ වර්ගඵලය සහ b කියන එක්කෙනාගේ වර්ගඵල සමානයිලු. හරි. එතකොට අපි දන්නවා කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය වෙන සූත්‍රය තමයි phi r වර්ග වැඩි කිරීම 360න් θ කියන්නේ. හරි. දැන් මම මෙහෙම කරන්නම්කෝ. a හි වර්ගඵලය සමානයි b හි වර්ගඵලය. හරි. a හි වර්ගඵලය සඳහා මම සූත්‍රය ලියනවා. මෙයානේ කියන්නේ මොකද්ද? phi r වර්ග වැඩි කිරීම 360න් θ සමානයි මෙයාත් ලියනවා phi r වර්ග වැඩි කිරීම 360න් θ. phi වෙනුවට මම phi තියලා මෙයාගේ අරය කීයද? අරය කියන්නේ මේ කේන්ද්‍රයේ ඉඳලා මේ මුලට ඇති දුර කීයද? x. එහෙනම් phi වැඩි කිරීම x වැඩි කිරීම x වැඩි කිරීම මෙතන කෝණය 180යි. එහෙනම් 360න් 180 සමානයි. මෙතන phi එහෙමම තිබ්බා. මෙයාගේ අරය මේ b කියන කේන්ද්‍රික ඛණ්ඩයේ අරය මේ බලන්න මෙතන ඉඳන් මෙතනට දුර x වෙනවා. මෙතන ඉඳන් මෙතන දුර x වෙනවා. එතකොට මේ ඉතුරු දුර 4 වෙනවා. එහෙනම් මෙයාගේ සම්පූර්ණ අරය වෙනවා x ධන 4යි. x ධන 4යි. එම් මේ දෙපාරක් ලිව්වේ r වල වර්ග හින්දා. වැඩි කිරීම 360න් කෝණය මෙතන 60යි. කෝණය 60යි. හරි. දැන් මේ phi කපනවා. ඊට පස්සේ මෙතන එනවා x වර්ග වැඩි කිරීම 180 බෙදීම 360 සමානයි x ධන 4 වර්ගය වැඩි කිරීම 60 බෙදීම 360යි. මේ 360ට මේ 360 කැපෙනවා. 60ට 60 ඒවා 1යි. 180ට 60 ඒවා 3යි. එතකොට මෙතන එනවා 3x වර්ග කියලා. x ධන 4 වර්ගය ප්‍රසාරණය කරමු. x වර්ග ධන 8යි x ධන 16යි. මම මේ පද ඔක්කොම ටික මේ ඔක්කොම මේ පැත්තට අරන් එන්නම්. එතකොට මෙතන එනවා 3x වර්ග ඍණ x වර්ග ඍණ 8x ඍණ 16 සමානයි බිඳුවයි. එතකොට මෙතන එනවා 3x වර්ගයෙන් x වර්ගයක් ගියපුවාම 2x වර්ග ඍණ 8x ඍණ 16 සමානයි බිඳුවයි. මෙයාට දෙන්නට තුන් දෙනාටම දෙකේ ඉලක්කම පොදුයි. මම දෙකේ ඉලක්කමක් එළියට ගන්නම්. එතකොට x වර්ග ඍණ 4x ඍණ 8 සමානයි බිඳුව. මෙයා වෙනම බිඳුවට සමාන වෙන හින්දා දෙකේ අගේ ඔටෝම නැති වෙලා යනවා. ඒ හින්දා උත්තර එනවා x වර්ග ඍණ 4x ඍණ 8 සමානයි බිඳුවයි කියලා. හරි. එහෙනම් ඔන්න අපි ඒ බව පෙන්වලා ඉවරයි. දැන් අපිට මේ x වර්ග ඍණ 4x ඍණ 8 සමානයි බිඳුව කියන වර්ග සමීකරණය ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපිට කියනවා ඒ බව පෙන්වනවා x ට ගත හැක්කේ එකම එක අගයක් පමණක් බව හේතු සහිතව පෙන්වන්න කියලා තියෙනවා. හරි. ඒක කරන්නේ මෙහෙම. මෙයා වර්ග පූර්ණය කරමු. හරි. මෙයා වර්ග පූර්ණය කරමු. මෙයා වර්ග පූර්ණය කරන්න නම් x වර්ග ඍණ 4x x වල සංගුණකය ගන්නවා. කවුද? ඍණ 4. අරන් එයාව දෙකට බෙදනවා. එනවා ඍණ 2යි කියලා. ඒන උත්තරේ වර්ග කරනවා. මෙයාව වර්ග කරනවා. එතකොට මට මෙතන එනවා 4යි කියලා. රයිට්. දැන් කරන්න තියෙන්නේ මෙතන ආවේ උත්තරේ 4යි කියලා. මේ පදයෙන් 4ක් අඩු කරලා එයාට 4ක් එකතු කරනවා. මෙයාව ඒ විදිහටම තියනවා. හිතන්න මෙතන 6 තිබ්බා කියලා. ධන 6 තිබ්බා. ධන 6 අරගෙන දෙකට බෙදුවා. උත්තරේ ඉන්නේ මට ධන 3යි කියලා. ඒන එක්කලා වර්ග කරනවා 9යි. එතකොට කරන්නේ 9ක් එකතු කරලා 9ක් අඩු කරන එක.
මෙතන ඕනම සංඛ්‍යාවක් තිබ්බොත් මේ විදිහට දෙකට බෙදුවා. ඒ කියන්නේ x වල සංගුණකයේ ඕනම සංඛ්‍යාවක් තිබ්බොත් එයාව දෙකට බෙදුවා. ඒ එන උත්තරේ වර්ග කරලා එකතු කරලා අඩු කරනවා. අඩු කරලා නෑ. ඔව් අඩු කරලා එකතු කරනවා. නෙමෙයි එකතු කරලා අඩු කරනවා. එකතු කරලා අඩු කරනවා. හරි. දැන් ආය පාරක් මම මේවා ලියා ගන්න. x වර්ග ඍණ 4යි x ධන 4 ඍණ 4 ඍණ 8 සමානයි 0යි. මේ තුන් දෙනා වෙනම සලකනවා. මේ පදයෙන් ගන්නවා මං x. මේ පදයෙන් ගන්නවා මං ඍණ ලකුණ. මේ පදයෙන් ගන්නවා 4 වර්ගමූලය 2. උඩට දැම්මා වර්ගය. මේ බලන්න. ඍණ 4යි ඍණ 8යි එකතු වුණාම ඍණ 12යි කියලා එනවා සමානයි 0. ඍණ 12 මම මේ පැත්තට කියනවා x ඍණ 2 සම්පූර්ණ වර්ගය සමානයි 12යි. දෙපැත්තටම මම දානවා වර්ග මූල ලකුණ. මේ වර්ග මූල ලකුණට මේ වර්ගය කැපිලා යනවා. මෙතන x ඍණ 2 සමානයි ධන හෝ ඍණ මූල 12ක් කියලා එනවා. ඇත්තටම ගානේ තියෙන්නේ මූල 3යි යගේ 1.73 කියලා ගන්න කියලා. අපිට දැන් තියෙන්නේ මෙතන මූල 12ක්. ඉතින් මූල 3 වෙන විදිහට හදා ගන්නවා. x ඍණ 2 සමානයි ධන හෝ ඍණ මූල 3 වැඩි කිරීම 4යි. කරණවලදී තිබ්බා මෙහෙම දෙයක්. මූල a වැඩි කිරීම මූල b තිබ්බොත් එහෙම මේක මූල a වැඩි කිරීම මූල b කියලා වෙන් කරලා ලියන්න පුළුවන් කියලා. ඔය තියරි කොටස මම දැන් මෙතනට පාවිච්චි කරනවා. x ඍණ 2 සමානයි ධන හෝ ඍණ මූල 3 වැඩි කිරීම මූල 4. හරි. දැන් මූල 4යි කියන්නේ උත්තරේ එතන දෙකක් එන්න ඕනේ. එහෙනම් ධන හෝ ඍණ මූල 3 වැඩි කිරීම 2 x ඍණ 2යි. එහෙනම් x ඍණ 2 සමානයි ධන හෝ ඍණ 2යි මූල 3යි. හරි. එතකොට ඊළඟට කියනවා මෙහෙම දෙයක්. මූල 3යි යගේ 1.73 ලෙස ගන්න. හරි. එහෙනම් දැන් මෙහෙම කරන්න තියෙන්නේ. මම උඩින්ම ගන්නම්. හරි. x ඍණ 2 සමානයි ධන හෝ ඍණ 2යි මූල 3. මම ගන්නම් ධන අවස්ථාව වෙනම සහ ඍණ අවස්ථාව වෙනම. හරි. ධන අවස්ථාවේදී වෙන්නේ x ඍණ 2 සමානයි ධන 2යි මූල 3. x තනි කරගන්න මේ දෙකේ ඍණ 2 මේ පැත්තට අරන් යනවා. ඒ ඍණ 2 මේ පැත්තට අරන් ගියපුවාම ධන 2ක් බවට පත් වෙනවා. හරි. එතකොට මූල 3යි කියන්නේ 1.73ලු. එයාට දෙකක් එකතු වෙන්න ඕනේ. x සමානයි 6යි තරක් දෙක 14 දෙන එකක් විතර දෙයක් 2 1 3යි. ධන 2යි. හරි. දැන් මෙතන උත්තරේ එනවා 5.46යි කියලා. ඊළඟට ඍණ අවස්ථාව සලකපුවාම මෙතන එනවා x ඍණ 2 සමානයි ඍණ 2යි මූල 3 x සමානයි ඍණ 2යි මූල 3 ධන 2 x සමානයි ඍණ 2 වැඩි කිරීම 1.73 ධන 2 x සමානයි ඍණ 3.46 ධන 2. එතකොට මෙතන උත්තරේ එනවා x සමානයි ඍණ 1.46යි කියලා. x කියන්නේ අපි දන්නවා දිගක්. දිගක් කවදාවත් ඍණ වෙන්න බෑ. එහෙනම් ලියනවා දිගක් ඍණ විය නොහැක. එම නිසා පිළිතුර x සමානයි 5.46 වේ කියලා ලියනවා. ඊළඟට අපිට කියනවා මූල 3හි අගය සඳහා 1.73 යොදාගෙන b කේන්ද්‍රික ඛණ්ඩයේ අරය සඳහා ආසන්න අගයක් පළමු දශම ස්ථානයට සොයන්න. හරි. b කේන්ද්‍රික ඛණ්ඩයේ අරය අපි දන්නවා b වල අරය අපි දන්නවා x ධන 4යි. මෙයා අරය එතකොට x වෙනුවට මට දැම්ම හැකි 5.46 ධන 4යි. එහෙනම් උත්තරේ එනවා 9.46යි කියලා අරය. හරි. ඔන්න ඔය විදිහට 2019 අවුරුද්දේ වර්ග පූර්ණ ආශ්‍රිත ගාන ඉවර වෙනවා. හරි. ඉතින් එහෙනම් තවත් ගානකින් හම්බෙමු.